ආයිබෝවන් අද අපි කතා කරමු ජේම්ස් ක්ලියර්ගේ ඇටොමික් හැබිට්ස් පොතේ 4 වෙනි පරිච්ඡේදය ගැන. මේකෙදි කතා වෙන්නේ අපේ මොලේ අපි නොදැනුවත්වම කොහොමද පුරුදු හදාගන්නේ සහ ඒ වෙනස් කරන්න නම් ඒ ගැන දැනුවත් වෙන එක කොච්චර වැදගත්ද කියන එක. කතාව පටන් ගන්නත් පොතේ තියෙන ඕනේදර සිදුවීමක් පරිපූරක වෛද්‍යවරියක් එයාගේ මාමණ්ඩිය දිහා බලලා කියනවා යාට හෘදයාබාධයක් හැදෙන්න එනවා කියලා. කිසිම ලකුණක් පෙන්නලා නැතුව එයා ඒක දන්නේ කොහොමද? අන්න ඒකයි ප්‍රශ්නේ. ඔව්. ඒක හරිම රසවත් උදාහරණයක්. පොතේ කියන විදිහට අපේ මොලේ වැඩ කරන්නේ හරියට අනාගතය ගැන අනාවැකි කියන මැෂින් වක් වගේ. අර කීව වෛද්‍යවරිය එහෙම නැත්නම් අර හමුදා විශ්ලේෂකයා රේඩාර් එකේ පොඩි වෙනසක් දැකලා මිසයිලයක් අඳුනගත්ත කෙනා. මේ උදාහරණ වලින් පේන්නේ අත්දැකීම් එක්ක අපේ මොලේ පුරුදු වෙනවා යම් යම් සලකුණු. ඒ කියන්නේ cues අඳුර ගන්න. ඒ කියන්නේ ඉබේටම වගේ වෙන දෙයක්. හරියටම බොඩත් වෙලාවට ඒක වෙන්නේ අපිටත් නොදැනීමෙන් ස්වයංක්‍රීයව. අනේ ස්වයංක්‍රීය ගතිය නිසා තමයි පුරුදු කියන දේවල් ඇති වෙන්නේ. සමහර ඒවා ගොඩක් ප්‍රයෝජනවත්. හුස්ම ගන්න එක, හෘද ස්පන්දනේ මේවා අපි හිතලා කරන දේවල් නෙවෙයිනේ. ඔව් නේද? ඒත් එක්කම සමහර වෙලාවට අපි නොදැනුවත්වම කරන එච්චර හොඳ නැති දේවල් පුරුදු වෙනවා. නිතරම ෆෝන් එක බලන එක, නියපොදු කණ එක, එහෙම නැත්නම් සමහර අය අනවශ්‍ය විදිහට හැමදේටම සමාව ඉල්ලනවා වගේ. අනේ වගේ දේවල්. කාලයත් එක්ක මේ පුරුදු පටන් ගන්න මුල් වුණු හේතුව අර Q එක ඒක මොකද්ද කියලාවත් අපිට මතක නැතුව යනවා. ඒ තරමට ඒක ජීවිතේ කොටසක් වෙලා. හරිම පුදුමයි නේද? ඒ කියන්නේ අපි හැමෝම ඔය වගේ නොදැනුවත්වම මොනහරි Qs වලද ප්‍රතිචාර දක්වනවා ඇති. එතකොට පුරුද්දක් වෙනස් කරන්න ඕන වුණොත් පළවෙනි පියවර වෙන්න ඕන මොකක්ද? අන්න ඒක තමයි වැදගත්ම දේ. පළවෙනි පියවර තමයි ඒ පුරුද්ද ගැන දැනුවත් වෙන එක. මට මතක් වුණා අර මනෝවිද්‍යාඥ කාල් යුන් කියපු කතාව. ඔබ ඔබේ අවිඥානේ සවිඥානික කරන තුරු ඒ ඔබේ ජීවිතේ පාලනය කරයි. ඔබේ එය දෛවය කියා හඳුන්වයි වගේ දෙයක්. ඒක ඊටාම ගැඹුරු කියමනක්. ඒක මේකට හොඳටම ගැලපෙනවා. ඉතින් කොහොමද මේ දැනුවත්භාවය ඇති කරගන්නේ? මොනවද ප්‍රායෝගික ක්‍රම? පොතේ හරිම හොඳ උදාහරණයක් තියෙනවා. ජපානයේ දුම්රිය පද්ධතියේ පාවිච්චි කරන ක්‍රමයක්. pointing and calling කියලා කියන්නේ. දැක්වීම සහ නම් කිරීම. ඔව්. දුම්රිය සේවකයෝ එයාලගේ වැඩේදී වැඩගත් දේවල් හිතන්නකෝ සංඥාවක්, වේග සීමාවක් වගේ දෙයක්. දකින්නකොට ඒ දිහාට ඇඟිල්ල දික් කරලා ඒක මොකක්ද කියලා හයියෙන් කියනවා. උදාහරණයක් විදියට. සංඥාව කොළ පාටයි. යන්න පුළුවන් වගේ. මේ හරිම සරල දෙයින් වෙන්නේ අර ඉබේටම අවිඥානිකව කරන නිරීක්ෂණය සවිඥානික කරන එක. ඒ කියන්නේ ඊ මොහොතේ ඒකට අවධානය දෙන එක. මේකෙන් ජපානයේ දුම්රිය සේවයේ වැරදීම් 85%කින් විතර අඩු වුණාලු අනතුරු 30%කින් අඩු වෙලා. ඒ කියන්නේ සරල ක්‍රියාවකින් කොච්චර ලොකු බලපෑමක් වෙලාද? ඔව් ඒ දැනුවත් කිරීමේ බලය. ඉතින් මේ pointing and calling වගේ දෙයක් අපේ පෞද්ගලික ජීවිතයේ පුරුදු වලටත් පාවිච්චි කරන්න බැරිද? ඇයි බැරි? පුළුවන්. පොතේ ඒකටත් ක්‍රමයක් කියනවා. අර හැබිට් ස්කෝ කාඩ් එක නේද? පුරුදු ලකුණු පත්‍රිකාව. හරියටම. ඒක හරිම සරල අභ්‍යාසයක්. ඒක කොහොමද කරන්නේ? හරිම ලේසි. තමන්ගේ දවස පුරාම කරන පුරුදු ටික ලියා ගන්නවා. උදේ නැගිට වෙලාවෙ ඉඳන් රැය නිදාගන්න යනකල්. ඊට පස්සේ ඒ එක එක පුරුද්ද දිහා බලලා තමන්ටම තීරණය කරනවා මේක හොඳ පුරුද්දක්ද? ප්ලස් නරක එකක්ද? මයිනස් එහෙම නැත්නම් මධ්‍යස්ථ එකක්ද ඉක්වල් කියලා. තමන්ගේ අරමුණු එක්ක සසඳලා වෙන්නේ නැති නේද? ඔව්. තමන් වෙන්න බලාපොරොත්තු වෙන කෙනාට තමන්ගේ දිගු කාලීන ඉලක්කවලට මේ පුරුද්ද උදව්වක්ද බාධාවක්ද එහෙම නැත්නම් අදාළ නැද්ද කියලා බලනවා. වැදගත්ම දේ තමන්ව විනිශ්චය නොකරන එක නේද? නිකන් නිරීක්ෂණය කරන එක විතරයි. අන්න ඒක තමයි. තමන් මොනවද කරන්නේ කියලා අවංකව බලාගන්න එක. කිසිම ලැජ්ජාවක් වරදකාරී හැඟීමක් නැතුව. ඒක හොඳ ආරම්භයක් වෙන්න පුළුවන්. තව ක්‍රමයක් උත් පොතේ තියෙනවා. ඒකත් අර pointing and calling වගේ තමයි. ඒ මොකද්ද? නරක පුරුද්දක් කරන්න හිතෙනකොට ඒක කරන්න කලින් ඒ ක්‍රියාවයි ඒකේ ප්‍රතිඵලයයි හයියෙන් කියන එක. කොහොමද ඒක හිතන්නකෝ? නිකන් ඉන්න වෙලාවක කුකියක් කන්න හිතෙනවා කියලා. ඒක කන්න අතට ගන්න ගමන් Tamanට මැහෙන්න කියනවා මම මේ කුකිය කන්න යන්නේ ඒත් මට මේක ඇත්තටම ඕන නෑ. මේක කෑවොත් බර වැඩි වෙයි, සෞඛ්‍යයට හොඳ නෑ වගේ දෙයක්. ඒ කියන්නේ ඒ ක්‍රියාවේ බරපතලකම මේ මොහොතේම මතක් කරගන්නවා වගේ. ඔව්.
අර ඉබේටම නොදැනුවත්වම පුරුද්දට ඇඩිලා යන එක නවත්තන්න පොඩි තිරින්ගයක් දානවා වගේ. ඒ මොහොතේ සවිඥානික වෙනවා. ඒකත් හොඳ උපක්‍රමයක් වගේ. එමනම් සාරාංශයක් විදියට ගත්තොත් මේ පරිච්ඡේදයෙන් කියවෙන ප්‍රධානම දේ තමයි පුරුදු අඳුනගන්න ඒව වෙනස් කරන්න පටන් ගන්න අත්‍යවශ්‍යම පළවෙනි පියවර තමයි ඒ ගැන දැනුවත් වීම. හරියටම අපේ ඔය ඔටෝමැටික් වෙන හැසිරීම් ගැන සිහිය පිහිටුවා ගන්න එක. ඔව් ඒක නැතුව ඊළඟ පියවරට යන්න බෑ වගේ නේද? ඒක තමයි පදනම. ඉතින් මේ කතාබහ අවසානයේ අහගෙන ඉන්න යාටත් හිතන්න දෙයක් ඉතුරු කරන්න ඕනේ නේද? හිතින් මවාගෙන තමන්ගේ දවස දිහා බැලුවොත් මෙච්චර කල් තමන්ටත් නොදෙනී කරගෙන ආපු අලුතින් අඳුන ගන්න පුළුවන් වෙන මොන වගේ පුරුද්දක් තියවිද? ඒක නම් හිතන්න වටින ප්‍රශ්නයක්. තමන්ගේම හැසිරීම් ගැන පොඩ්ඩක් විමසිල්ලෙන් බලන්න හොඳ අවස්ථාවක්.